මේක ඒ ළමයාගේ දුර්වලකමක්වත් විභාගයට බය වෙලාවත් නෙමෙයි. මේක ඇත්තටම රෝගී තත්ත්වයක්. අපි හිතනවා සුයිසයිඩ් කරගත්තම මෙයා මේ විභාගයට බය වෙලා එක්ක මොකක් හරි ප්‍රශ්නයක් නිසා මෙයා නැහැ. අපි ඇකඩමික් පැත්තෙන් ගත්තොත් ඇකඩමික් ප්‍රෙෂර් එකත් මේකට සෑහෙන ඩිප්‍රෙෂන් තත්ත්වයට සෑහෙන බලපානවා. අපි පහුගිය දවස්වල අහනවා දකිනවා නිවුස් වල විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සහ ඒ ලෙවල් උසස් පෙළ ලියන්න අපේක්ෂාවෙන් ඉන්න ශිෂ්‍යයෝ සියදි විනාසා ගන්නවා. මොකද එයාලට ඇකඩමික් ප්‍රෙෂර් එක දරා ගන්න බෑ. හොඳට හිටපු යාළුවෝ එක පාටම වෙනස් වුණාද? කතා බහ කරලා, ඇවිදලා කරලා, සෙල්ලම් කරලා හිටපු දරුවෝ එක පාට වෙනස් වුණාද? යාළුවෝ තනියම කල්පනා කරන්න පටන් අරගෙනද? හුදේකලාව වෙන්න කැමැත්තක් තියනවා වගේ දැනෙන්න ගත්තද? තමන් දන්න කියන අයගේ හරි තමන්ගේ හරි පාඩම් කර කර හොඳට අධ්‍යාපන කටයුතු වලට උනන්දුවක් තිබ්බ දරුවෝ එක පාරටම වැඩිපුර නිදා ගන්න පටන් අරගෙනද? පැත්තකට වෙලා කල්පනා කරන්න පටන් අරගෙනද? කම්මැලි වගේ පේනවද? ඒ අයට කම්මැලියා කියලා කියන්න කලින් ටිකක් නෙමේ ගොඩක් හිතන්න දේවල් තියෙනවා. ඒ ගැන අපි අද කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශනය හා මනෝවිද්‍යාව පිළිබඳව 3 වැනි වසරේ උපාධි අපේක්ෂිකාවක් වන දැහැමි නවංජනා සමග. තමන් දන්න කියන කෙනෙක්, තමන්ගේ දරුවෙක්, එහෙම නැත්නම් තමන්ගේ යාළුවෙක් එහෙම එකපාරටම වෙනස් වුණොත් මොන වගේ සිද්ධියක් නිසා එහෙම වෙන්න පුළුවන්ද? විශේෂයෙන්ම හොඳින් කතා බහ කරලා ඉඳපු කෙනෙක් අපි කියනවා ගොඩක් සමාජශීලී මිනිස්සෙක් හොඳට යාළුවෝ ආශ්‍රය කරලා හොඳට දුවල පැනලා සෙල්ලම් කරලා හරිම සමාජශීලී ජීවන රටාවක් ගත කරපු මිනිස්සෙක් එකපාරටම නිහඬ වෙනවද? මේ සමාජශීලී ජීවන රටාවෙන් පසුබසිනවද? සහ තමන් කලින් ගොඩක් යාළුවෝ ආශ්‍රය කරපු කෙනෙක් නම් යාළුවෝ ආශ්‍රය කරන එක සීමා කරනවා. සම්පූර්ණයෙන්ම නවත්තලාද? එහෙම නැත්නම් හුදකලාව ඒ වගේම හුදකලාව ප්‍රිය කරනවාද? තනියම ඉන්න කැමතිද? මෙන්න මේවා එක්තරා බරපතල මානසික රෝගයක රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. මේ කිව්වේ කිහිපයක් විතරයි. අපි එකින් එක කතා කරමු. අපි ගත්තොත් සමාජශීලී වගේම සමාජශීලී නොවන කෙනෙක් වෙන්නත් පුළුවන්. යාළුවෝ ආශ්‍රය කරන එක සීමිත කරනවා සහ මේ සමාජ සම්බන්ධතා හැකිතාක් දුරස් කරනවා. එතකොට ඒ වගේම තමයි තමන් කලින් හරිම ආසාවෙන් නිරත වෙච්ච වැඩ කටයුතු. අපි උදාහරණයක් විදිහට ගත්තොත් කෙනෙක් හරිම ආසාවෙන් සින්දු කියන අපි කියන සෞන්දර්යාත්මක වැඩ කටයුතු වල නිරත වෙලා ඉඳියා. හොඳට නිවේදන කටයුතු කරගෙන සින්දු කියන වැඩ කටයුතු කරගෙන අපි ගත්තොත් විශ්වවිද්‍යාල ජීවිතේ හරිම ඇක්ටිව් විදිහට ඉඳපු චරිතයක් එකපාරටම මේ දේවල් වලින් ඈත් වෙනවද? මේ වගේ chances ආවත් එයා අනේ බෑ මට ඕවා කරන්න බෑ කියලා ඒවයින් ඈත් වෙනවද? සහ පුළුවන් තරම් තනිකම හුදකලාව ප්‍රිය කරනවා නම් සහ විශේෂයෙන්ම තමන්ගේ පවුලත් එක්ක තියෙන සම්බන්ධතාවත් අඩු කරනවා නම් මේක අපිට ගන්න පුළුවන් යම්කිසි ડિප්‍රෙෂන් රෝගී තත්ත්වයක් කියලා. නමුත් මේ රෝග ලක්ෂණ දිගින් දිගටම පවතිනවා නම් තමයි අපිට මේක ડિප්‍රෙෂන් තත්ත්වයක් කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි ඇකඩමික් පැත්තෙන් ගත්තොත් ඇකඩමික් ප්‍රෙෂර් එකත් මේකට සෑහෙන ඩිප්‍රෙෂන් තත්ත්වයට සෑහෙන බලපානවා. අපි පහුගිය දවස්වල අහනවා දකිනවා නිවුස් වල විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සහ ඒ ලෙවල් උසස් පෙළ ලියන්න අපේක්ෂාවෙන් ඉන්න ශිෂ්‍යයෝ සියදි විනාසා ගන්නවා. මොකද එයාලට ඇකඩමික් ප්‍රෙෂර් එක දරා ගන්න බෑ. මේක ඒ ළමයාගේ දුර්වලකමක්වත් විභාගයට බය වෙලාවත් නෙමෙයි. මේක ඇත්තටම රෝගී තත්ත්වයක්. අපි හිතනවා සුයිසයිඩ් කරගත්තම මෙයා මේ විභාගයට බය වෙලා එක්ක මොකක් හරි ප්‍රශ්නයක් නිසා මෙයා නැහැ. අනිවාර්යයෙන්ම සියදි විනාසා ගැනීමේ සිතුවිලි පහළ වෙනවා කියන්නේ එතන ලොකු බරපතල මානසික රෝගී තත්ත්වයක් තියෙනවා. මේක හඳුන්වන්නේ අපි ડિප්‍රෙෂන් කියලා. අපි සිංහලෙන් කියනවා නම් විෂාදය. ඔයා ළඟින් ආශ්‍රය කරන කෙනෙක් සමාජයෙන් දුරස් වෙනවද? ඔයත් එක්ක හොඳට කලින් කතා බහ කරපු මිනිස්සෙක් දැන් ඔයාව දැක්කත් බිම බලාගෙන යන තත්වයකට පත් වෙලාද? කලින් සෑහෙන සමාජ ආශ්‍රයක් තිබ්බ කෙනෙක් ඒ සමාජයෙන් දුරස් වෙලාද? තනිකම ප්‍රිය කරනවද? සහ විභාගෙට හොඳින් ලකුණු ගත්ත යාළුවෙක් විභාගෙට මුහුණ දෙන්නත් බය තත්වයකට පත් වෙලා තියෙනවද? දවසින් වැඩි හරියක් මේ වගේ කට්ටිය
තවත් දුරට රෝග ලක්ෂණ කතා කරොත් මේ වගේ ડિප්‍රෙෂන් රෝගී තත්ත්වයේ තියෙන කට්ටිය දවසින් වැඩි හරියක් කරන්නේ නිදා ගන්න එක. ඒ වගේම කෑම ගන්න එක ප්‍රතික්ෂේප කරනවා. එහෙම කෙනෙකුෙන් ඇයි ඔහොම කරන්නේ ඇයි ඔහොම වෙනස් වුනේ කියලා ඇහුවත් දෙන උත්තරේ මට පාඩුවේ ඉන්න දෙන්න කියලා නේද? අනිවාර්යෙන් මෙයා කියන්නේ නැහැ. තමන්ට ප්‍රශ්නයක් තිබ්බත් මෙයා කියන්නේ නැහැ මම මේ නිසයි මෙහෙම ඉන්නේ. මෙයාලා මේක තමයි මේ රෝග ලක්ෂණ උත්සන්න වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ. මේ දේවල් තමන්ට තියෙන ප්‍රශ්නේ තව කාත් එක්ක හරි ඕපන්ලි කතා කරන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම ඒ කෙනාට යම්කිසි මානසික සහනයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ කතා කරන කෙනා විශ්වාසවන්ත පුද්ගලයෙක් වෙන එකත් ගොඩක් වටිනවා. මොකද විශ්වාසවන්ත යාළුවෙක් එහෙම නැත්නම් පවුලේ කෙනෙක්ට මේක කියන්න පුළුවන් නම් වඩා හොඳයි. විශ්වාසවන්ත අපේ අම්මට තාත්තට එහෙම නැත්නම් සහෝදර සහෝදරියෙක් එක්ක මේ සම්බන්ධව කතා කරලා හිත නිදහස් කරගන්න පුළුවන් නම් ඒක ඒ කෙනාට ලොකු මානසික සහනයක් වෙනවා. ගොඩක්ම මේ සමාජයේ තියෙන ප්‍රශ්නේ තමයි කතා කරන්නේ නැහැ. කතා කරන්න විශ්වාසවන්ත යාළුවෙක් නැහැ. විශ්වාසවන්ත පවුලේ කෙනෙක් නැහැ. යාළුවෙට කිව්වත් යාළුවෝ කියන්නේ අනේ උඹට පිස්සු ඔන්න ඔය කටවහන් ඉඳපන් ඔය හිතෙන දේවල් කියලා ඔන්න ඔය වගේ උත්තර තමයි හම්බ වෙන්නේ. නමුත් විශ්වාසවන්ත එක යාළුවෙක් ඉන්න එක ගොඩක් වටිනවා සහ විශ්වාසවන්ත පවුලේ කෙනෙක් ඉන්න එක ගොඩක් වටිනවා. ඉතින් අම්මලා තාත්තලා වගේම සහෝදර සහෝදරියනොත් මේ සම්බන්ධව දැනුවත් වීම වටිනවා. වගේම මේ සම්බන්ධ මේ හැසිරීම් රටාව පිළිබඳ අවධානයෙන් සිටීම ගොඩක් වැදගත් වෙනවා. ගොඩක් වෙලාවට කරන්නේ අම්මලා තාත්තලා වුණත් එක දිගටම නිදා ගන්නවා නම් ලකුණු ගන්නේ නැත්නම් තමන්ගේ ළමයා ඔයා කම්මැලි මොකද ඔහොම කම්මැලි බලන්න අර එහා ගෙදර ළමයා කොයිතරම් හොඳට වැඩ කරනවද කොයිතරම් හොඳට ලකුණු තියනවද කියලා අර කම්පැරිසන් එකක් වෙන්න පටන් ගන්නවා. කම්පෙයා කරන්න පටන් ගන්නවා. ඒකෙන් වෙන්නේ අර මානසිකව දුර්වල වෙලා ඉන්න ළමයාගේ මානසික මට්ටම තවත් දුර්වල තත්වයකට පත් වෙන එක. ඉතින් මේකෙදි පේරන්ටින් කියන එක ගොඩක් වැදගත් වෙනවා. සපෝටිව් පේරන්ටින් එකක් තියෙනවා නම් හරිම සුහදශීලී අම්මයි තාත්තයි දෙන්නම ළමයා එක්ක හැමදේ ගැනම ඕපන්ලි කතා කරනවා නම් ඒක ඒ ළමයාට ලොකු සහනයක් වෙනවා. වගේම අර ડિප්‍රෙෂන් වලට ඉන්න ડિප්‍රෙෂන් කියන්නේ හරිම දරුණු බරපතල රෝගී තත්ත්වයක්. ගොඩක් අය පීඩා විඳින රෝගී තත්ත්වයක්. මම හිතනවා මේ ප්‍රෝග්‍රෑම් එක බලනවත් ඇති ડિප්‍රෙෂන් රෝගී තත්ත්වයෙන් පෙළෙන වගේම මේ ડિප්‍රෙෂන් රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගන්න අය ඒ අය දන්නවා මේක කොයිතරම්නම් අමාරු රෝගී තත්ත්වයක්ද කියලා. සමහරු බෙහෙත් ගන්නවා. නමුත් ඒ බෙහෙත් වලින්වත් එයාලට සුවවීමක් දැනෙන්නේ නැහැ. මම දැක්කා එක වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එකේ කමෙන්ට් කරලා තියෙන්නේ ડિප්‍රෙෂන් රෝගී තත්ත්වය ගැන තමයි වීඩියෝ එක තියෙන්නේ. ඉතින් මේ ගොඩක් ડિප්‍රෙෂන් පේෂන්ට්ලා කමෙන්ට්ස් දාලා තිනවා අම්මෝ හතුරෙක්ටවත් මේ ලෙඩේ නම් හැදෙන්න එපා කියලා. ඉතින් හතුරෙක්ටවත් හැදෙන්න එපා කියනවා නම් ඒ ડિප්‍රෙෂන් කියන රෝගී තත්ත්වය කොයිතරම්නම් දරුණු මානසික රෝගයක් වෙන්න ඇද්ද. ඉතින් තමන්ගේ දරුවටත් මේ තත්ත්වය තියෙන්න පුළුවන්. ඒකට තමයි අපි රෝග ලක්ෂණ අඳුරගන්නේ. අපි හිතමු තමන්ගේ ළමයාට මේක තියෙනවද කියලා අඳුර ගන්න නම් රෝග ලක්ෂණ තමයි මම කලින් කිව්වේ. නිතරම නිදා ගන්නවා නම් කලින් හරිම ආසාවෙන් කරපු වැඩ කටයුතු ප්‍රතික්ෂේප කරනවා නම් අපි හිතමු කලින් සෑහෙන ආසාවෙන් ක්‍රිකට් ප්ලේ කරපු ඉස්කෝලේ පවා හරිම ආසාවෙන් ක්‍රිකට් ප්ලේ කරපු දරුවෙක් මේක සම්පූර්ණයෙන්ම අත්හැරලා දාලා තියෙනවා. ඒක එයාගේ කම්මැලිකමවත් බැරිකමවත් මොනවත් නෙමෙයි. ඒක එක්තරා රෝගී ලක්ෂණයක් වෙන්න පුළුවන්. එහෙම එකපාරටම වෙනස් වුණු කෙනෙක් තමන්ගේ කෙනෙක් තමන් දන්න කියන කෙනෙක් හඳුනගත්තොත් මොනවද කරන්න ඕන ඊළඟට? මේක ගොඩක් වටිනවා අඳුරගන්න එක. මුලින්ම අඳුරගන්න නම් අපි ඒ කෙනා එක්ක කතා කරන්න ඕනි සහ ඒ කෙනාගේ හැසිරීමෙන් අපිට මේක අඳුරගන්න පුළුවන් ලේසියෙම. මම කලින් කිව්වා වගේ හොඳට ඇක්ටිව් ඉඳපු කෙනෙක් හොඳ සෝෂල් ලයිෆ් එකක් ගත කරපු මිනිහෙක් එකපාරටම තනිකමට කැමති වෙනවා කියන්නේ එතන අනිවාර්යයෙන්ම ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ. ඉතින් මේක ඕනම කෙනෙක්ට අඳුරගන්න පුළුවන් මේ හැසිරීමේ වෙනස්කමෙන්. හොඳම දේ තමයි මේ කෙනා එක්ක ගිහින් කතා කරන එක. මේ ඉස්සෙල්ලම එයාට
ඇති වෙන්න ඕනි විශ්වාසයක් මේ කතා කරන පුද්ගලයා ගැන. මොකද මේ කතා කරන කෙනත් හැමතැනම ගිහින් කිව්වොත් එහෙම මෙයා දැන් මෙයාට මෙහෙම මානසික ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි මෙයා මෙහෙම වෙන්නේ කියලා මේ අර මානසික ප්‍රශ්නය තිබ්බ කෙනා කියන්නේ ડિප්‍රෙෂන් තත්ත්වයට යන්න ඉන්න කෙනා කෙලින්ම ડિප්‍රෙෂන් තත්ත්වයටම යනවා. මොකද හැමෝම මෙයාව සලකන්නේ මානසික රෝගියෙක් විදිහට. ඒ නිසා විශ්වාසවන්ත පුද්ගලයෙක් එක්ක තමන්ගේ හැඟීම් බෙදා හදා ගන්න එක ගොඩක් වටිනවා මෙතනදී. මොකද කවුන්සලින් වල තියෙන එක්තරා ප්‍රතිපත්තියක් තමයි සහ ඉතික් එකක් තමයි ඇහුම්කන් දීම. අපි කියනවා ඇක්ටිව් ලිස්නින්, සක්‍රියව සවන් දීම. මේක අපිට පවුලෙන් පටන් ගන්න පුළුවන්. අපි හිතමුකෝ තමන්ගේ පවුලේ කෙනෙක්ට මේක මේ හැසිරීම අසාමාන්‍ය හැසිරීම අර තනිකමට ප්‍රියකම නිතරම නිදිමතකම මේ රෝග ලක්ෂණ අර ડિප්‍රෙෂන් සම්බන්ධ රෝග ලක්ෂණ ටික තමන්ගේ පවුලේ කෙනෙක්ගෙන් ඉස්මතු වෙනවා නම් හොඳම දේ තමයි ඒ පවුලේ කෙනා එක්ක තනියම කතා කරන එක. ඒ පවුලේ කෙනාට ඇති වෙන්න ඕනි විශ්වාසයක් මට මෙයාව විශ්වාස කරලා මගේ හැඟීම් කියන්න පුළුවන්. මගේ සිතුවිලි මෙයාත් එක්ක බෙදා හදා ගන්න පුළුවන් කියලා විශ්වාසයක් ගොඩනගා ගන්න ඕනි. ඉතින් මෙයාත් එක්ක කතා කරන්න ඕනි. මෙයාට ඕපන්ලි කතා කරන්න පුළුවන් වාතාවරණයක් අපි කියනවා සපෝටිව් බෑග්ග්‍රවුන්ඩ් එකක්, සපෝටිව් එන්වයරන්මන්ට් එකක් හදලා දෙන්න ඕන. එතකොට මෙයා හැමදේම කියන්න පටන් ගන්නවා. එතනින් අර ඇහුම්කන් දීම සහ මෙයාගේ හිතේ තියෙන සියලුම හැඟීම් තව කෙනෙක් එක්ක බෙදා හදා ගැනීමෙන්ම ප්‍රශ්නය යම් තාක් දුරට විසඳෙනවා. මොකද ගොඩක් අය බහුතරයක් දෙනා මේ සියදිවි නසා ගන්න හේතුව තමයි තමන්ව තේරුම් ගන්න කෙනෙක් නැහැ. තමන්ට සවන් දෙන්න කෙනෙක් නැහැ. තමන්ව අහන් ඉන්න කෙනෙක් නැහැ. රෝගීන්ට විතරක් නෙමෙයි. මේක සාමාන්‍ය මිනිස් වෙන අපිටත් ගොඩක් වැදගත් වෙනවා. අපිව අහන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් අපිට දවසේ සිද්ධ වෙච්ච දේවල් ටික හවසට ගෙදර ඇවිල්ලා කියන්න කෙනෙක් ඉන්නවා නම් ඒක ඇත්තටම ලොකු සහනයක්. ඉතින් හැමෝම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ පුංචි සහනයක් රිලේෂන්ෂිප් එකකින් වුණත්. ඉතින් ડિප්‍රෙෂන් රෝගීන්ට මේක වැඩියෙන් අවශ්‍ය වෙනවා. මොකද එයාලා ඉන්නේ ලොකු බරපතල දරුණු මානසික රෝගී තත්ත්වයක. ඉතින් සුයිසයිඩ් වෙන්න පවා පෙළඹ වෙන්න පුළුවන්. තමන්ව අහන් ඉන්න කෙනෙක්, තමන්ව තේරුම් ගන්න කෙනෙක් නැති වුණොත්. ඉතින් මේකෙදී තමන්ගේ පවුලේ අයට ඒ ડિප්‍රෙෂන් රෝගී තත්ත්වයේ ඉන්න කෙනාගේ පවුලේ අයට, යාළුවන්ට, වටේ පිටේ ඉන්න අයට ලොකු වගකීමක් තියෙනවා. ඒ කෙනාව අඳුරගෙන ඒ අදාළ සවන් දීම, විශේෂයෙන්ම සවන් දීම, ඇහුම්කන් දීම, එයාව අහගෙන ඉන්න එක, තේරුම් ගැනීම කියන එක එයාට ලබා දෙන්න පුළුවන් නම් ප්‍රශ්නයෙන් 30ක් 40ක් භාගයට භාගයක් 50-50 විසඳ ගැනීම හැකියාවක් තියෙනවා. නමුත් ඒක ප්‍රමාණවත් මදි වුණොත් අපිට කවුන්සලින් එහෙම නැත්නම් සයිකියාට්‍රිස්ට් කෙනෙක් ගාවට යන්න සිද්ධ වෙනවා. ඔබ කියන්නේ මේ උපදෙස්ම දෙනවා විතරක් නෙවෙයි, සවන් දෙන්නෙක් ඕන නේද? තමන්ට හැම වෙලේම අවවාද කරන කෙනෙක් වෙනුවට තමන්ව අහන් ඉන්න කෙනෙක් ඕනි. අර අපි කියනවනේ වැළඳ ගැනීමට අවශ්‍ය පුද්ගලයෙක්ට දේශනයකින් පළක් නැහැ කියලා. ඉතින් ඒ වගේ තමන්ගේ හැඟීම් ඕපන්ලි කතා කරන්න, ඕනම දෙයක් කියන්න තමන්ව අහන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒක හරිම එක සම්පතක්. ડિප්‍රෙෂන් තත්ත්වයේ දැන් බරපතල තැනකට ගියොත් බෙහෙත් වලින් හොඳ කරගන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම ડિප්‍රෙෂන් කියන්නේ සුව කළ හැකි තත්ත්වයක්. වැදගත් වෙන්නේ මේක මූලික අවධියේම අඳුරගන්න එක. කෙනෙක් සුයිසයිඩල් thoughts අපි කියනවා සුයිසයිඩල් ideations මේ අය සියදිවි නසා ගැනීමට උත්සාහ කරන්න පුළුවන් සහ නිතරම කියනවා මට ජීවිතේ එපා වෙලා තියෙන, මගේ ජීවිතේ වැඩක් නැහැ, මම මැරුණොත් තමයි මේ ප්‍රශ්න විසඳෙන්නේ. මෙන්න මේ වගේ සිතුවිලි තියෙනවා නම් සහ මේ වගේ දේවල් නිතරම ප්‍රකාශ කරනවා නම් අනිවාර්යයෙන්ම කවුන්සලින් හෝ මනෝවෛද්‍යවරයෙක් ගාවට යෑම අත්‍යවශ්‍ය වෙනවා. නැත්නම් මේ කෙනාගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන් තමන් අතින්ම. ඒ කියන්නේ බලාපොරොත්තු අතහැර ගන්න ඕනේ නැහැ. උපදේශනෙන් සහ බෙහෙත් වලින් හොඳ කරගන්න පුළුවන් තත්වයක් මේක. තත්ත්වයක් අනිවාර්යයෙන්ම මේක උපදේශනයෙන් වගේම සයිකියාට්‍රිස්ට් උපදේශනය කවුන්සලින් ප්ලස් මෙඩිකේෂන්ස් වලින් සම්පූර්ණයෙන් සුව කිරීමේ හැකියාවක් තියෙනවා. මේකෙදි ડોක්ටර් අපි මනෝවෛද්‍යවරයෙක් ගාවට ගියොත් මනෝවෛද්‍යවරයෙක් ගාවට යන්නේක තමයි සුදුසුම දේ. ඒ බෙහෙත් බොන අය දන්නවා කොයිතරම් සහනයක් තියෙනවද කියලා. බෙහෙත් වලින් සහ කවුන්සලින් වලින් මේක සම්පූර්ණයෙන් සුව කිරීමේ හැකියාවක් පවතිනවා. ඔයා ඉස්සර වගේ නෙවෙයි, දැන් හරි වෙනස්. එයා කතා බහ කරන්නේ නැහැ, පැත්තකට වෙලා ඉන්නවා. එහෙම නැත්නම් තමන්ගේ දරුවෙකුට කියන්න පුළුවන් මොනවද මේ කරන්නේ, කම්මැලිකම, ඉස්සර වගේ පාඩම් කරන්නේ, ඇඳට වෙලා ඉන්නවා, කල්පනා කරනවා, ඔහොමනම් විභාග පාස් වෙන්න බෑ කියලා කියන්න කලින් හිතන්න වේවි
මෙන්න මේ කාරණා මත තමන්ගේ මනසේ ඇතිවන යම් බලපෑම් හේතු කරගෙන මිනිස්සු එහෙම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අයට අවවාද දෙන්නෙක් වෙනුවට ඒ අයට සමන් දෙන්නෙක් වෙන්න පුළුවන් නම් අපිට පුළුවන් වේවි ඒ හැම දෙනෙකුටම උදව් කරන්න. එයාගේ මනස ශක්තිමත් කරගන්න උදව් කරන්න. ඉතින් ස්තුතියි මේ කතා බහට එකතු වීම පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශනය හා මනෝවිද්‍යාව පිළිබඳව 3 වැනි වසරේ උපාධි අපේක්ෂිකාවක් වන දැහැමි නවංචනා ඔබට.